බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා කළු පාට නැහැ. ඒ ධාතුන් වහන්සේ වඩම්මන්නේ යනකොට ජල භාජනින් උඩට ඔහම පැන නැගිලා මෙහිම ප්‍රදක්ෂිනා කරලා ගෙනිච්ච කරඬුවට වැඩලා ගියා. ඒකට යාළුවනේ ජීවිතේට නේ හවුදුරනේ ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැති බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා පෙන්වන්නේ යන්නේ අපි හවුදුරනේ. විශේෂ අවස්ථාවක් ධාතුන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ පින් තියෙන කෙනෙකුටම යම්. සාදු සාදු සාදු. කරඬුව පේනවා දැන් අර උසට තියෙන කරඬුව, වීදුරු කරඬුව. ඒ පළමු කරඬුවේ මැද සුදු පාට බෝලයක් තියෙනවා. ඒ සුදු පාට බෝලේ ඇතුලේ භාගතුන් වහන්සේගේ සිරස වැඩ සිටිය කේශ ධාතුන් වහන්සේලා දෙනමක් වැඩ. බුදුරජාණන් වහන්සේගේ සිරස මත වැඩ ඉඳලා බුදුරැස් විහිදුවපු අබිනීලු අග්බඹරු සවනග්ගන බුද්ධරස් මාලාවන් විහිදුව කේශ ධාතුන් වහන්සේලා දෙනමක් තමයි ඒ මංජුසාව ඇතුලේ වැඩ ඉන්නේ. දෙපැත්තෙන් වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා බුදුසිරුට දරා වැඩ සිටි අස්ති ධාතුන් වහන්සේලා. මේ රතු පාට බෝල දෙකේ තමයි. රතු පාට බෝල දෙකේ දෙපැත්තේ වැඩ ඉන්නේ. අනේ විශේෂ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා අම්මලට දකින්න අවස්ථාව දෙන්නම් ප්‍රාතිහාර්ය පාණ්ඩ යෙදුණු. මේ ලොකු පාට බෝලයක් තියෙනවා. ඒ බෝලේ උඩින් බලන්න බුදුරජාණන් වහන්සේගේ සිරිස මත වැඩ ඉඳලා බුදුරැස් විහිදුවපු අබිනීලු අග්බඹරු සවනග්ගන බුද්ධරස් මාලාවන් විහිදුව කේශ ධාතුන් වහන්සේලා දෙනමක් තමයි ඒ මංජුසාව ඇතුලේ වැඩ ඉන්නේ. දෙපැත්තෙන් වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා බුදුසිරුට දරා වැඩ සිටි අස්ති ධාතුන් වහන්සේලා. මේ රතු පාට බෝල දෙකේ තමයි. රතු පාට බෝල දෙකේ දෙපැත්තේ වැඩ ඉන්නේ. අනේ විශේෂ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා අම්මලට දකින්න අවස්ථාව දෙන්නම් ප්‍රාතිහාර්ය පාණ්ඩ යෙදුණු. මේ ලොකු පාට බෝලයක් තියෙනවා. ඒ බෝලේ උඩින් බලන්න ඔය ධාතුන් වහන්සේ අපිට පූජා කරේ ගම්පහ ප්‍රදේශයේ අපේ පින්වත් අයියා කෙනෙක්. ඒ අයියාගේ ගෙදර ලස්සන ධාතු මන්දිරයක් තියෙනවා. ඒ අයියා ගොඩාක් ධාතුන් වහන්සේලාට උපස්ථාන කරන නිසා ඒ අයියට පණිවිඩයක් ලැබෙනවා පරණ වලව්වක කරඬුවක් තියෙනවා ගිහිල්ලා ඇරලා බලන්න කියලා. එයාගේ යාළුවෝ ටික ගිහිල්ලා භාගතුන් වහන්සේට පූජාවක් කරලා වන්දනා කරලා කරඬුව ඇරලා බලනවා. ඒ කරඬුව ඇරලා බලනකොට ඒ කරඬුව ඇතුලේ තව කරඬුවක් තියෙනවා. ඒ කරඬුව ඇතුලේ ධාතුන් වහන්සේලා 19ක් වැඩ ඉඳලා තියෙනවා. හැබැයි ධාතුන් වහන්සේලා කළු පාටයි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා කළු පාට නැහැ. රහතන් වහන්සේලාගේ මුගලන් මහරහතන් වහන්සේගේ අඟුලිමාල මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කළු පාටට හුරු වුණාට කළු පාට අස්ති ධාතුන් වහන්සේලා නැහැ. ඒත් මේ අයියට සැකයක් ඇති වෙලා තියෙනවා මේ සර්වඥ ධාතුන් වහන්සේලා නෙවෙයි කියලා. ඊට පස්සේ මෙයා පිරිසුදු බෝල් එකක් අරගෙන පැන් ටිකක් දාලා පිරිත් කරලා ධාතුන් වහන්සේ රණින් හදපු හැන්දකින් එක ධාතුන් වහන්සේ නමක් අරගෙන අර පැන් වාදනයේට තැන්පත් කරලා දෙනවා. පැන් වාදනයේ ළඟට ඩිස්ප්‍රීන් පෙත්තක් දිය වෙනවා වගේ කිඳා බහැලා තියෙන අර කළු පාට ටික ගැලවිලා. ආයි ධාතුන් වහන්සේ වඩම්මන්න යනකොට ජල භාජනින් උඩට ඔහම පැන නැගිලා මෙහිම ප්‍රදක්ෂිනා කරලා ගෙනිච්ච කරඬුවට වැඩලා ගියා. ඒ ධාතුන් වහන්සේලා 19න් එක නමක් තමයි මේ වැඩ ඉන්නේ දකින්න අවස්ථාව දෙලා තියෙන්නේ. භාගතුන් වහන්සේගේ ආශ්චර්ය අදටත් ජීවමාන උන්වහන්සේගේ ආශ්චර්ය අපිට සිහි කරගන්න මේ මෑත භාගයේ වෙච්ච සිද්ධියක්. පින්කම්පේ හඳුරන්නේ ඕක කියලා විශේෂ ධාතුන් වහන්සේ නමක් ඉන්නවා අම්මලට දකින්න පුළුවන් නම් යාර පොඩි කරඬුව තියෙන්නේ මේ පැත්තේ. පේනවද? රතු කරඬුවේ. මේ ධාතුන් වහන්සේ අපිට පූජා කළේ අහලා තියෙනවද දන්න කොළඹගම පොඩි හාමුදුරුවෝ කියලා ගල්ලෑ පිටියේ ප්‍රේමරතන හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ තමයි මේ ධාතුන් වහන්සේලා දෙනමක් අපිට පූජා කරන්නේ. උන්වහන්සේට ඒ ධාතුන් වහන්සේ ලැබිලා තියෙන පිළිමතලයි. මහත්යෙකුගේ ගෙදරින් ඒ මහත්යා පිත්තල බඩු හදලා විකුණන කෙනෙක්. එයාට පන්සලකින් ලැබුණ පිත්තල බඩු ගොඩක තිබිලා තියෙන පොඩි රඹුටන් ගෙඩියක් වගේ පිත්තල රඹුටන්. එයා ඒක කෝවට දාලා උණු වෙනවා. උණු වෙලා නැහැ. කෝවට දැම්මම ඕන එකක් උණු වෙනවනේ. මෙයා මේක දෙතුන් වතාවක් දාලා උණු වෙන්නේ නැතිකොට හිමීට මැදින් කපලා බලනවා. මැදින් කපලා බලනකොට ධාතුන් වහන්සේලා 59ක් විතර ඇතුලේ වැඩ ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි උණු වෙලා නැත්තේ. ඉතින් සායනහසට පූජා කරලා තියෙනවා. ඒ පූජා කරපු ධාතුන් වහන්සේලාගෙන් දෙනමක් අපිට උසානාසි පූජා කළා. මේ තියෙන යාළුවනේ මෙන්න මේ දෙනමනේ හවුදුර. ඔය එක නමක් අනිත් නම මේ පැත්තේ වැඩ ඉන්නවා. හොඳයි. අනිත් පැත්ත නම මේ පැත්තේ. ධාතුන් වහන්සේලා අර ටිකක් රත් වෙලා මේ පාට වෙනස් වෙලා තියෙනවා. අද ඒ ස්වාමීන් වහන්සේගේ ධාතු මන්දිරේ අදටත් ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු රඹුටන් බෝලේ වගේ ඒ කොටසක් තියෙනවා. දැනට ධාතුන් වහන්සේලා ඇතුලේ වැඩ ඇලිලා ඉන්නවා රත් වෙන පාලට උණු වෙලා නැහැ ධාතුන් වහන්සේලා. සාදු සාදු. හඳුනේ තව මේ පුංචි කරඬු වහන්සේලා ඇතුලේ හැම කරඬුවකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔව්. ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඔය ධාතුන් වහන්සේලා 100ක් නමකට වඩා අධික ප්‍රමාණයක් අපේ මේ ධාතු මන්දිරය ඇතුලේ වැඩ ඉන්නවා. 100ක් නමකට වඩා වැඩි ප්‍රමාණයක් වැඩ ඉන්න ධාතු මන්දිරේ. ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රහත් අඳුනාගත් රහතන් වහන්සේලා 16 නමකගේ
තව අඳුනා නොගත් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. කරඬුන් වහන්සේගේ තමයි අපේ අර රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. 16 රහතන් වහන්සේලා 16 නමක කියන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මෙතන. ඉන්නවා ධාතුන් වහන්සේලා අපිට ඉඩ මදි නිසා එහෙමයි තැන්පත් කරලා තියෙනවා. ඔබ වහන්සේ මෙතන මේ ඉඩ මදි නිසා එහා පැත්තෙන් ධාතු මන්දිරය අලුතින් හදනවා. අලුතෙන් හදන කියන්නේ මෙතන පොඩි කොට ඉඩසක් නේ තියෙන්නේ. එහෙමයි. ඒ නිසා ඉඩ මදි නිසා අපි එහා පැත්තෙන් ධාතු මන්දිරේ කටයුතු ටික හදාගෙන යනවා. තාම හදාගෙන යන ගමන්. තාම හදාගෙන යනවා. ආමුදුර මේක බලන කෙනෙක්ට ඒකට මොන හරි දායකත්වයක් දෙන්න පුළුවන්. දායකත්ව උදව් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට දැනට තියෙන අඩුපාඩු ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න බුදුරජාණන් වහන්සේගේ අපි මංජුසාවක් හදනවා. ඒක රත්තරන්, රිදී, තඹ, මණික් අල්ලලා තමයි හදන්නේ. එහෙමයි. ඒකට තමයි අපිට විශේෂ දායකත්වයක් අවශ්‍ය කරලා දෙන්නේ. ඒකට ලොකු මුදලක් යනවා. ලක්ෂ 15ක වගේ මුදලක් යනවා ඒ ටික හදන්න. අනේ එහෙමයි. ඒක විතරයි දැනට තියෙන අනිත් කටයුතු බාර අරන් තියෙන්නේ. මේ වැඩි ඉන්න ධාතුන් වහන්සේලා නේද? මේ වැඩි ඉන්න ධාතුන් වහන්සේලා. ප්‍රධාන කරඬුව ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි තාම අවුරුදු 7කට වැඩි මේ මන්දිරය හදලා පූජා කරලා එහෙමයි. අපි තාම විවෘත කරලා නැහැ. එහෙමයි. අපි අලුත් මන්දිරයට ධාතුන් වහන්සේලා වඩම්මනකොට තමයි කරඬුව විවෘත කරන්නේ. එහෙමයි. තව විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. මේ බුද්ධ ප්‍රතිමාව පේනවද? අවුරුදු 300කට වඩා පරණ බුද්ධ ප්‍රතිමාවක් නැද වැඩේ. අවුරුදු 300කට වඩා. අවුරුදු 300කට වඩා වැඩි බුද්ධ ප්‍රතිමාවක් වහන්සේ. අනේ රිදීන් හදපු බුද්ධ ප්‍රතිමාව වහන්සේ නම කවුරුත් 300කට වඩා වැඩි. කාට හරි උදව් කරන්න පුළුවන් නේ හවුදුනේ ධාතු මන්දිරේ. ඔව් එහෙමයි. භාගතුන් වහන්සේ ඕනනම් ඔයගලන්ට ධාතු මන්දිරේ හදන තැනට ගිහලා බලන්න පුළුවන්. හවුදුනේ කමක් නැද්ද මම ඔබ වහන්සේගෙන් නම්බරයක් ඉල්ලගත්තොත් කාට හරි මේක දැන් බලන කෙනෙක් හවුද උදව් කරන්න කැමති වුණොත් ටෙලිෆෝන් නම්බර් එක. එහෙමයි. ධාතු මන්දිරේ හදන්න උදව්වක් කරොත් ඒකට 071 071යි 70යි 70යි 69යි 69යි 196 196. ඔන්න ඉතින් පින් තියෙන කෙනෙකුට නේද අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ කුටියක් හදලා පූජා කළා හා සමානව භාගතුන් වහන්සේට සෝසේ වැඩ ඉන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. දැන් අපි ඉන්නේ හලාවත කොක්කවිල වනාරතන ආරණ්‍ය සේනාසනේ. අම්මේ හාමුදුරන්ට කියන්නේ ගොඩාක් පිං කියලා. පෙරවන් සරණවලද සූපත් අම්මට ගොඩක් පිං ඉතින් හොඳ දරුවෝ දෙන්නෙක් හදලා සමාජයට හොඳ සේවයක් කරනවා අපිට උදව් කරනවා ගොඩක් පිං මේකට.